peer peer වලින් අච්චාරු හදනවා. ඒ වුණාට peer උයලා කාලා නෑ නේද? පාරේ අපිට ඕන තරම් ගන්න තියෙනවානේ ලොකු කිලෝ peer. අන්නේ කිලෝ peer හොඳට ඉදුණු කිලෝ peer දෙකකින් මං හැදුවා කරියක්. මං ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේ කරිය හැදුවේ කියලා. මේ කරිය ඇත්තට පුදුම රසක් තියෙන්නේ. මමත් මේ කරිය පළවෙනි වතාවට හැදුවේ. අද අපි බලමු කොහොමද මේ peer කරිය හදන්නේ කියලා. මිස් බේකර් කිචන් YouTube channel එකට ඔබ සැමම ආදරයෙන් පිළිගන්නවා. අපි හදමු peer කරියක්. මම මුලින්ම කරේ peer ගෙඩි දෙකක් අරගෙන හොඳට හොදලා මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපලා මේ ඇට කොටසක් තියෙනවනේ මැද කොටස. මේ මැද කොටස පොඩ්ඩක් කපාගෙන ඉවත් කරගත්තා. peer කරිය මොන වගේද කියලා බලන්න නම් peer කරිය හදලම බලන්න ඕනේ. මෙන්න මේ ටික බ්ලෙන්ඩ් කරගන්නවා. තක්කාලි ගෙඩි 2යි, ඒ වගේම අම්මිරිස් කරල් 4යි. දැන් මේ ටික හොඳට පේස්ට් එකක් එනකම් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. උයන භාජනේ ලිප තියාගන්න මධ්‍යම ගින්දරේ පොල් තෙල් මේසන් දෙකක් දාගන්නවා. පොල් තෙල් ටික හොඳට රත් වෙනකන් තියාගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ සූදුරු තේ හැඳි භාගයක් මම එකතු කර ගන්නවා. කහ තේ හැඳි භාගයයි, අමු තුන පහ තේ හැඳි 1යි. දැන් මේ ටික හොඳට කවලම් කරන්න. ඇත්තට මේ කරියේ තියෙන වෙනම රසක්. ඔයා මේක හදලම බලන්න ඕනේ. තක්කාලි පේස්ට් එක මම එකතු කර ගන්නවා. ටික වේලාවක් යනකොට මෙන්න මේ වගේ තෙල් ටික උඩට මතුවෙනවා. එතකොට අපි එකතු කර ගන්නවා මිරිස් කුඩු ටික. මිරිස් කුඩු හොඳට කවලම් කරලා උකු පොල් කිරි කෝප්ප එකක් මම එකතු කර ගන්නවා. මේ කරිය හින්දලා කන තරමට හරිම රසයි. පොල් කිරි ටික හොඳට කවලම් කරලා peer කෑලි ටික මම එකතු කර ගන්නවා. සමහර ගෙවල් වල peer තියනවා ඔහි වැටි වැටි යනවා. ඉතින් අපි peer අච්චාරු හදනවා වෙනුවට මේ වගේ කරියකුත් හදලා රස බලමු. සීනි තේ හැඳි 1ක්. ඔයාගේ රස පදමට ලුණු එකතු කර ගන්න. දැන් මේ peer කරිය හැදෙනකන් විනාඩි 10ක් එහෙම්ම තියන්න. විනාඩි 10කට පස්සේ ඔයා පියන ඇරලා බලන්න peer කෑලි ටික හොඳට තැම්බිලා තියෙනවා. ඊට පස්සේ ඔයා කරියත් බලන්නකෝ. කරියත් හොඳට උකුවට තියෙනවා. ඔයා මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාලා මාව දිරිගන්නන්න. ඔයා මං කියලා දුන්න මේ විදිහටම මේ peer කරිය හදලා රස බලන්නකෝ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරන් මම නැවත එන්නම්. සුබ දවසක්. ආයුබෝ වේවා. peer කරියේ රස මොන වගේද කියලා බලන්න නම් peer කරිය හදලම බලන්න ඕනේ. මම නම් හැදුවා টොප් එකට මම නම් හැදුවා ඇත්තට මේක මාරම රසයි. peer කරියේ රස කොහොමද කියලා බලන්න නම් ඔයාලගේ ගෙදරත් මේ peer කරිය හදලම බලන්න. ඊට පස්සේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මාව දිරිගන්වන්න. අපි බලමු කොහොමද මේ peer කරිය රසවත් විදියට හදාගන්නේ කියලා.